තෙරුවන් සරණයි හැම දිනාටම. කෙනෙකුගේ ඉල්ලීමක් තිබුණා දෙහි කැපීමට මන්ත්‍රයක් ලබා දෙන්න කියලා. එතකොට මේ දෙහි කැපීම ගත්තාම මේක බොහොම සංකීර්ණ දෙයක්. ඒ කියන්නේ දෙහි කැපීම නොඑක් අවස්ථාවල නොඑක් ආකාරව කෙරෙනවා නොඑක් දේවල් සඳහා. එතකොට ඒ අතරින් දෙහි කැපීම ගත්තාම රෝගීන් සුවපත් කිරීම උදෙසා ඇස්වහ කටවහ දෝෂ දුරු කර ගැනීම සඳහා විනබන්ධන කැපීම සඳහා ඒ වාගේ නොයෙකුත් දේවල් සඳහා යොදා ගන්නවා. එතකොට දැන් මේකේන මොන දෙයක් අරමුණු කරගෙන ඉල්ලුවද මොන වගේ දෙයකට ඉල්ලුවද කියන්න දන්නේ නැහැ. ඒ සම්බන්ධව දෙයක් සඳහන් කරලා තිබුණේ නැහැ. නමුත් කාටත් ප්‍රයෝජනවත් වෙන විදිහට දෙහි කැපීම සම්බන්ධව නොයෙක් අවස්ථාවලට යොදා ගන්නට පුළුවන් නොයෙක් ආකාරයේ මන්ත්‍ර කිහිපයක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා පිළිවෙලකට. මම අද කියලා දෙන්න යන මේ මන්ත්‍රය දෙහි කැපීම සඳහා තමයි. මේක ප්‍රධාන වෙන්නේ රෝගියෙක් සුවපත් කර ගැනීමේ අරමුණින් දෙහි කැපීම. ඒ කියන්නේ රෝගයක් සුවපත් වෙන්නේ නැති රෝගියෙක් ඉන්නවා නම් මේ කෙනාට ඖෂධ කිරීමට ප්‍රථම දෙහි කැපීමක් කරනවා. එතකොට ඒ සඳහා භාවිතා කරන දෙහි කැපීමේ මන්ත්‍රයක් තමයි මේ දෙන්නේ. එතකොට මේක මල් බුලත් අටුව හදලා මේක පංචෝපචාරව සකස් කරලා 108 වාරයක් ජීවම් කරලා රෝගියාගේ ශරීරයේ ස්ථාන 9ක තියලා කැපීම තුලින් රෝගියාගේ රෝග සුවපත් නොවීමේ හේතුව, ඒ කියන්නේ මේ රෝගියා සුවපත් නොවීමේ දෝෂ තියෙනවා නම් මේවා ඉවත් කරගන්න පුළුවන්කම තියෙනවා. මේ සම්බන්ධව ගැටලු තියෙනවා නම් ඒ සම්බන්ධව කමෙන්ට් එකක් දාලා තියන්න. එතකොට මම ඒ සම්බන්ධව නැවත පැහැදිලි කිරීමක් කරලා දෙන්නම්. තෙරුවන් සරණයි.